සුබ දවසක් වේවා. අද අපි බලමු මේ ෂොප් වෙබ් ඇප්ලිකේෂන් එක කොරෝසල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මේ ෂොප් වෙබ් ඇප්ලිකේෂන් එක ඕපන් කරගමු. ඕපන් කරගෙන එක්සෑම් සර්වර් එක ඔන් කරගෙන මේ ෂොප් වෙබ් ඇප්ලිකේෂන් එකේ ලින්ක් එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම සයින් ඉන් වුණාට පස්සේ කෙලින්ම එන්න හෝම් පේජ් එකට. හෝම් පේජ් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ ඉමේජ් එකක් දකින්න තියෙනවා. welcome to eShop කියලා. මේක තමයි කර්සල් එක. එතකොට අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේක ගැන. මෙන්න මේ විදිහට මෙතන බටන් එකක් තියෙනවා. ඒක එබුවට පස්සේ මේ ඉමේජ් එක මාරු වෙනවා. ආයෙ පාරක් ඉමේජ් එක මාරු කරපුවාම be free කියන ඉමේජ් එකත් ඊට පස්සේ ආයෙ welcome to eShop කියන එකටත් මුල් තැනට මාපව ඉමේජ් එක එනවා. ඊට අමතරව මෙතන previous බටන් එකක් තියෙනවා. මේකත් ඒ විදිහටම තමයි වැඩ කරන්නේ. next බටන් එක ක්ලික් කරපුවාම දකුණු පැත්තටත් previous බටන් එක ක්ලික් කරපුවාම වම් පැත්තටත් මේක ඉමේජ් මාරු වෙනවා. එතකොට අපි මේ කරසල් එක කොහොමද ඇඩ් කරගෙන තියෙන්නේ කියලා බලවුවොත් ඒක අපිට ලේසියෙන්ම ඇඩ් කරගන්න පුළුවන් මේ bootstrap හරහා. එතකොට bootstrap අපි බලමු කොහොමද ඒක ඇඩ් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු මේකේ කෝඩ් පාර්ට් එක කොහොමද තියෙන්නේ කියලා. VS Code එක ඕපන් කරගෙන අපි home.php කියන කෝඩ් එකට ගියාට පස්සේ ඒකේ මෙතන මේ කරසල් කියලා කමෙන්ට් එකක් දාගෙන තියෙනවා. මෙතන ඉඳන් තමයි කරසල් එකේ කෝඩින් ටික පාර්ට් එක පටන් ගන්නෙ. ඊට පස්සේ බැලුවොත් මෙතන තියෙනවා මෙතන තියෙන මේ කෝඩ් එක අපි අරගෙන තියෙන්නේ කොහෙන්ද කියලා බලලා bootstrap ලගේ ඩොකියුමන්ට් වල තියෙන කරසල් කියන page එකේ තියෙන එක ටෙම්ප්ලේට් එක තමයි අපි මෙතෙන් ඇඩ් කරගෙන තියෙන්නේ. අපි bootstrap ලගේ වෙබ්සයිට් එකට ගියොත් මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. එතකොට අපි bootstrap ලගේ මේ home page එකේ අපි ඉන්නේ. අපි දැන් යන්න ඕනේ මෙන්න මේ doc කියන එකට. ඒ ගියාට පස්සේ මෙතනින් එකින් එක පල්ලෙහාට ගියාට පස්සේ මේ component කියන තැන මෙතන තියෙනවා carousel කියලා. අන්න ඒ page එකට ගියාට පස්සේ මෙතන තියෙනවා කොහොමද මේ carousel එක වැඩ කරන්නේ කියන එක ගැන විස්තරයත් මෙතන basic example කියන carousel template ටිකත් මෙතන indicator එක තියෙන template ටිකයි මේ වගේ template ගොඩක් මේකේ තියෙනවා. එතකොට අපි අපේ eShop එකට ඇඩ් කරගෙන තියෙන මෙන්න basics example කියලා තියෙන පළවෙනි carousel එක. මෙන්න මේ carousel එක තමයි අපි අපේ eShop එකට ඇඩ් කරගෙන තියෙන්නේ. එතකොට අපි කෝඩ් එක පැත්තට ගියොත් එහෙනම් පේන්න තියෙනවා මෙන්න මේ කෝඩ් එක. අපි මේ කෝඩ් එකම මෙතෙන්ද copy paste කරගෙන මෙතන තියෙන image ටික විතරක් අපි මාරු කරගෙන තියෙනවා. image ටිකයි මෙන්න මේ text ටිකයි. අපි ඊට පස්සේ කොහොමද මේක ඇඩ් කරගන්නේ කියලා බැලුවොත් මේ කෝඩ් එක මෙතන copy paste කරගෙනත් ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේ bootstrap ලගේ style.css කියන ෆයිල් එකත් මෙන්න මේ bootstrap.bundle.js කියන ෆයිල් එකත් අපි ලින්ක් කරගෙන තියාගන්න ඕනේ. එතකොට පුළුවන් අපිට මේ bootstrap ලගේ හැම ටෙම්ප්ලේට් එකක්ම හැම කම්පෝනන්ට් එකක්ම හැම දෙයක්ම bootstrap ලගේ තියෙන අපිට පුළුවන් ෆ්‍රී ගොඩක් ඒවා ෆ්‍රී යූස් කරන්න පුළුවන්. එතකොට මේ carousel මේ ටිකත් අපිට ෆ්‍රී තමයි bootstrap ලා දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි එතකොට carousel එකේ වැඩේ වෙන්නේ.